Hi guys, welcome back to my YouTube channel and happy International Women's Day. ඉතින් මම මේ ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගන්නේ ලොකු vlog එකක් නෙමෙයි. මම draft කරලා තිබ්බ videos වගේක් එකතු කරලා අපේ නාගදීපේ ගමන ගැන පොඩි mini vlog එකක් තමයි මම ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ විදිහට අපිට නාගදීපේ යන්න හම්බුනේ අපිට තියෙනවා ඔයගොල්ලෝ සමහරක් අය දන්නවා ඇති ෆෙස්ටිවල් කියලා ටූර්නමන්ට් එකක් ඒක කරන්නේ අපි පළාත් ලංකාවේ තියෙන පළාත් වලින් හැම පළාතකින්ම පළාත් ටීම් එක ගානේ පළාත රිප්‍රසන්ට් කරලා අපි ටීම් ඉදිරිපත් වෙලා ටූර්නමන්ට් එකක් යනවා. ඉතින් ඒ ටූර්නමන්ට් එක ගිය අවුරුද්ද දීපේ ජැෆ්නවල. ඉතින් අපි මම නියෝජනය කරන්නේ නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් මගේ මේ පළාත උතුරු මැද පළාත. ඉතින් මම උතුරු මැද පළාත වුණාට මම ගොඩක් ඉන්නේ වෙස්ටර්න් ටීම් එකත් එක්ක. හේතුව මම ජොබ් එක කරන්නේ කොළඹ වල හින්දා මම ඒගොල්ලොත් එක්ක තමයි යන්නේ ඒ ටූර්නමන්ට් වලට එනකොට. ඉතින් මම අපේ මැච් ඇත්තටම අපි 3rd place මැච් එකෙන් lost වෙනවා. ඊට පස්සේ මම මේගොල්ලන්ගේ ටීම් එක ෆයිනල් ඇවිල්ලා ඒගොල්ලෝ චැම්පියන්ස්ලා වෙනවා. ඉතින් මම ඒගොල්ලොත් එක්ක තමයි හිටියේ දවස් ටිකේ. ඒගොල්ලෝගේ මැචස් ඉවරලා යන දවසේ ඒගොල්ලෝ යනවා නාගදීපේ. මට chance එකක් ලැබුණා ඒගොල්ලොත් එක්ක නාගදීපේ වලට යන්න. ඉතින් මේ තියෙන්නේ ලස්සන ඉතින් යාළුවනේ මේ තියෙන්නේ නාගදීපේ පුරාණ රජමහා විහාරය. ඉතින් මම දන්න විදිහට මැණික් පුටුව එහෙම තියෙන්නේ මේ නාගදීප විහාරේ. අපි මේ විහාරයට ඇවිල්ලා වන්දනාමාන කරගත්තා. ඉතින් ඒ වගේම මෙතන එක විශේෂ දේවල් ගොඩක් තියෙනවා. එක විශේෂ දෙයක් තමයි මෙන්න මේක. මේ මම අහපු විදිහට ලංකාවේ තියෙන එකම සුදු බෝපැලය. ඒක ඇත්තද නැද්ද කියලා මම හරියටම දන්නේ නැහැ. මට මම එහෙම තමයි ඇහුවේ. මම ඒක විශ්වාස කරනවා. ඒතුව මේ වගේ බෝපැලයක් මම කවදාවත් කොහෙදවත් දැකලා නැහැ. මම අනුරාධපුරයේ කෙනෙක් වෙලත්. ඉතින් ඕගොල්ලෝ ඒ ගැන මොන හරි දෙයක් දන්නවනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න.